ඉවරයි. හරි ඉතින් මචං මං අදට ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ ඔච්ච මේ මොකෙද්ද මේ ගහපන් ඔකට ගහපන් ඔකට ගහපි ඔකට ඔලු පැලෙන්න ගහපි දැක්කනේ ඌ තියලා හරිද හෙල්ලෝ ඉතින් මොකද වෙන්නේ ඉතින් අද ප්ලේ කරන්න යන්නේ The Happy Hills Homicide කියන මේ සුපිරිම හොරර් ගේම් එක මේ ගේම් එකේ තියෙන්නේ Happy Hills කියන නගරේ අපි මිනි මරුවෙක් මිනි මරුන් ටිකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට මිනි සු මර යන්න තමයි තියෙන්නේ. හරිද? කොහොම හරි ඉතින් මේ වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන අපි යන් වීඩියෝ එකට බලමු ගේම් එකේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි මචං අපේ පළවෙනි මිෂන් එක මම හිතන්නේ මචං උඩින් කන්ට්‍රෝලින් ටික තියෙනවා. හරි මචං. දැන් මොකද්ද අපිට කරන්න තියෙන්නේ? කපුටෝ ටිකක් ඉන්නවා. මොකද්ද මේ? මචං ඉනිමක් හම්බුණා. හරිද? ඉසඩ් එකෙන් තමයි ගන්න තිබෙන්නේ. හරි මචං. ගේම් එක නම් පොඩ්ඩක් හොඳයි. කාටුන් ග්‍රැෆික් තමයි තියෙන්නේ. හරි මචං. ඉනිමක් මෙතනින් තියලා උඩ නැගගමු. හරි මචං. ඉනිමක් එතනින් තියලා මම උඩ නැගගත්තා. හරිද? මේකද ඩයල් එකක් නිදි මචං. ටීවී බල හරි නෑ මූව මරන්න තමයි තියෙන්නේ මං හිතන්නේ. මොකින්ද මරන්නේ ඔක? මොකද්ද මේ පිහිය අම්මලු පිහියක් හම්බුණා බා. ඉදපන්කෝ දෙන්න ඔකට ෂොට් එක. හරි ගම. එනපාකොට. එනපා. මායකෝ මං හිතුවේ එක සැරයක් අනේ කියලා පචා හෙනට අනිනවා. එනපා. මරනවා ඩයල් එක. ආම්මටු ඩයල් එක මරන්න හරිද? හරි මචං මං හිතන්නේ මේ දෙවෙනි මිෂන් එක හරිද? මේ ගේට්ටුව වල ක්ලු හරිද? හම්චා යතුරු හම්බුණා හරිද? හරි. ගේ ඇතුළට පැනගන්නේ කොහොමද? හරි කොහොම හරි ගේ ඇතුළට නම් පැනගත්තා හරිද? දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අර රේඩියෝ එක නම් මචං දිලිසෙනවා හරිද? ෂා FM එකක් දාන්න බැයිද දන්නේ. හරි මේ රේඩියෝ එක ගත්ත ගමන් මචං මියුසික් එක වෙනස් වුණා. මම හිතන්නේ ඩයල් එක දැන් මරන් තමයි තියෙන්නේ. කොහෙද දන්නේ ඩයල් එක ඉන්නේ? මචං කෙල්ලෙක් ඉන්නවා මං හිතන්නේ. ඔව් මචං කෙල්ලෙක් තමයි ඉන්නේ. කොහොමද ගියාකෝ රේඩියෝ එකේ මිනිහෙක් මරන්නේ? අර රේඩියෝ එක දැම්ම මචං වතුරට. අම්මඩේ කරන්ට් එක ඇදලා කරවෙන ලයින් එක තියෙන්නේ. අර සිරාවන කරන්ට් එක ඇදලා කරවුණා ගියාන්කෝ. හරි මචං මං හිතන්නේ මේ තුන්වෙනි මිෂන් එක. හරිද? මිෂන් එක කියන්නේ තුන්වෙනි මිනි මැරුම. හරිද? දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? මන් දන්නේ. මොකද්ද මේ පෙන්නන්නේ? ආ මචං මම මේකට කියන නම දන්නේ නැහැ. කොහමද ග්‍රැනි එහෙම මචං අර දාලා යන්නේ මචං අර අපේ කකුල අහුවෙන්න. අන්න එහෙම අයිටම් එකක් නම් හම්බුණා. මේ වල් කපන මැෂින් එකට නගින්න බෑ නේ. බෑ මචං. ආ මෙතන ඩයල් එක තනකොළ කපනවා. හරි මේක අපිට මෙතනින් තියලා හැංගිලා ඉන්න තමයි තියෙන්නේ. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. මචං ඩයල් එක කොළ කප එනවා. ඩයල් එක උකට අහුවෙද්ද දන්නේ. අහුණා කියහන්කෝ. මොකද ගන්න තියෙන්නේ? මචං ඌව තෙබිලා යතුරක් හම්බුණා. මේ මොකේ යතුරද කියලා දන්නේ නැහැ මචං. මේ හරි මචං මේ වල් කපන මැෂින් එකේ යතුර හම්බෙලා තියෙන්නේ. හරිද? හරි ඉදපන්කෝ උඩ දෙන්න. යට කරපන්කෝ. යට කළා දාපන්. ඉසට් කිල් කරපන්. මරපන්. යට කරපන්. අම්මට උඩු දැති රෝදෙට කැපිලා යනවා. හරි මචං. අපි තුන්වෙනි මිනිමරුමත් අපි සාර්ථකව කළා. අපි යන් අපේ හතරවෙනි මිනිමරුමට. මොකද්ද කරන්න තියෙන්නේ? ඉසට්. අම්මට ට්‍රයියගේ මොකද බං ඒ උනේ චං අකුණ ගහද්දිට කොහෙද ගණෙන් ගහන්න තියෙන්නේ හරිද පීදුරට පොඩ්ඩයි දා අකුණක් ගහන කයිද පංකෝ ගැහුවා අකුණ ඔය වැදුනේ බා සුපිරියට හරි මචං දැන් මොකද්ද කරන්න තියෙන්නේ හරි මචං මේ බල්ලෙක් ඉන්නවා හරිද මේ බල්ලා ඉන්න තැනින් යන්නත් ඕනේ මං හිතන්නේ අකුණ ගහද්දි හරිද ඒ සද්දෙට උට ඇහෙන්නේ නැහැ නේ එහෙම තමයි මං හිතන්නේ මෙතන යන්න තියෙන්නේ හරි ඩයල් එකක් නානවා යතුරක් හම්බුණා මේ පැත්තේ උනොත් දැන්න තියෙන මේ පැත්තට ගිහිල්ලා බලමු ගිනි පෙට්ටියක්ද ඕනේ ගිනි පෙට්ටියක් හම්බුණා දැන් මොකද කරන්නේ ඉතින් වීඩියෝ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරු නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න ඩයිලා අකුණක් ගහනකම් හරි ගියා අපි අකුණක් ගහනකොට ගැම්මට යන්න ඕනේ මේ බල්ලට මාට්ටු වෙන්නේ නැති වෙන්න හරිද දැන් එහෙමනම් මාට්ටු කනවා මචං බල්ලා කෙලින්ම මගේ හරි තව ටිකයි ගහපන්කෝ බං අකුණටක් ගාලා ගෑහුවා තව ගහපන් තව අකුණක් ගහපන් ගහන්නේ නෑනේ බං අකුණ ගෑහුවා මේ මොකද්ද මේ ෆියුල් මොකද්ද තෙල්
ඔව් තෙල් කෑන්නත් බවද්දා හම්බුණා. හරිද? මියුසික් එකත් වෙනස් වුණා. මං හිතන්නේ මේ අරව ගිනි තියන්නද කොහෙද තියෙන්නේ හරිද? අනේ වන්න මචං. ඊට කලින් මේ බල්ලර මාට්ටු වෙන තු යන්න එපැයි. ගැහුවා කුණක්. තව ටිකක් යන්න ඕනි. ඉතින් වීඩියෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවන්ට බන් ෂෙයා පාරක් දාන්න. හරි මචං ඉනි මගෙන් උඩ නැග ගන්න ඕනේ. තව අකුණක් ගහනකම මම ගෑහුවා නැංග. හරි දැන් මොකක්ද දැන් කරන් තියෙන චප් මේ පැත්තට යන්න. හරි මේ මොකද්ද? මචං වතුර ලයින් එකකටද කොහොමද අපි පෙට්‍රල් දැම්මේ හරිද? ඔව් මචං වතුර ලයින් එකේ පෙට්‍රල් දැම්මේ. දැන් ඉතින් අනිවාර්යෙන් අර ගිනි කූරක් ගහයි අර උගේ ඇගට ගහන්න නෑ. අර ගිනි කූරක් පත්තු කරලා විහික් කරනවා. අම්මට අර ගිනි ගන්නවා මචං මං හිතන්නේ ඇතුලේ. හරි අපේ 4 වෙනි මිනිමරුවනේ. ඔව් මචං අපේ 4 වෙනි මිනිමරුවන සාර්ථකව අපි සිද්ධ කරා මං හිතන්නේ. ඔව් මං හිතන්නේ මේ අපේ 5 වෙනි මිනිමරුවන්ට අපි ඇවිල්ලා ඉන්නේ හරිද? දැන් මං හිතන්නේ මෙතන වැසිකිළියක් තියෙනවා. අර මොකක්ද ලිසෙන්නේ? අම්මට සිතෙන් තීන්ත බාස්කට් එකක් හම්බුණා හරිද? තීන්ත බාස්කට් නෙමෙයි බාස්කට් එකක් හම්බුණා. දැන් මොකක්ද දන්නේ කරන්න තියෙන්නේ? තොරක් තියෙනවා යමන් බලන්න. ඕ වෙඩි තිබ්බා බං. අයියෝ try again බං ආයෙ ගහන්න වෙනවා. අරෝ මට වෙඩි තිබ්බනේ දැන් මම මේ දෙවෙනි සැරේ ගහන්නේ. හරි. තීන්ත බාස්කට් එක ගනින්කෝ. හරි. අරගෙන යමන්කෝ. මේ ගේ ඇතුළට යන්න තෝ මේ පැත්තට යන්න. මේ මොකද්ද? හරි මචං. අරුට අපිව පේන හින්දා පිටින් තින්ත පාරක් ගහලා මෙහෙට ඇවිල්ලා චේන්ස් එක ගත්තේ. නැත්නම් අරු වෙඩි තිනවන දැක්කොත් දැන් මොකක්ද දන්නේ කරන් තියෙන්නේ? මෙතන බෝතලයක් තියෙනවා. බෝතලේ කඩුව හැංගෙන්න. බෝතලේ කඩලා හැංගෙන්න තියෙන අරු සද්දෙට එනවනේ. ඉතින් සද්දෙට ආවට පස්සේ මොකද කරන්නේ? මුවෙල මොනවා කරන්නද? මාරලා දානවා මිසක්. හරි. අරු ආවා. හරි. මරපා. එන්නපා. අනින්නේ කපපා. අම්මෝ මේ කපට විදිහට නම් ඌ දෙකට වෙන් වෙවි වගේ. අඩෝ කියලා කට ගන්න බැරි නම් ඌ දෙකට වෙන් වුණා. දැන් මොකක්ද දැන් කරන් තියෙන්නේ? හරි අපේ ඊළඟ මිනිවරණ නෙවෙයි වගේ. ඔව් මචං අපේ ඊළඟ මිනිවරණ නෙවෙයි වගේ. මොකද්ද මේ රහස් පරීක්ෂක සීන් නැද්ද? ඔව් මචං මං හිතන්නේ රහස් පරීක්ෂක සීන් නෑ. හරිද? අපි මේ පළවෙනි මිනිවරණ කරපු තැන මේගොල්ලෝ මේ මිනිවරණ ගැන විස්තර හොයනවා මං හිතන්නේ. හරි ඉන්න අපි මරමු. බොඩියක් තියෙනවා මෙතන. හරි මචං මේ හැමදේම වගේ බලනවානේ. ඔව් මයි. ඒ කියන්නේ මචං අපිට මේක මිනිමරුවේ චරිතය විතරක් නෙවෙයි රහස් පරීක්ෂකගේ චරිතයක ප්ලේ කරන්න පුළුවන්. එහෙනම් පොඩි ස්ටෝරියක් තියෙනවානේ. ස්ටෝරියක් නැතුව නෙමෙයි මේ ස්ටෝරිය උත් තියෙනවා පොඩියට. හරි මචං. හරි අපි ෆොටෝත් ගහගත්තනේ. හරි මචං. එලකි. හරි මචං අපේ 6 වෙනි මිනිමරුව මං හිතන්නේ මං හිතන විදිහට මේ අපේ 6 වෙනි මිනිමරුව හරිද? කොහොම හරි මෙතන CCTV කැමරාවක් තියෙනවා. ඉතින් ක්‍රවුච් වෙන්නේ කොහොමද? ඔබට ඉතින් බලන්න මේ තියෙන්නේ මචං. ක්‍රවුච් වෙන්න විදිහක් නෑ වගේ මචං. මාට්ටු වෙයිද අපි? එහෙම මාට්ටු නෑ බං අපි. පොඩ්ඩයි දා. මාට්ටු නා කියංකෝ. අවුලක් නෑ try again. try one K Luke and fly ද මොකද්ද ලබ්බා කියනවනේ. කොහොම හරි කවන්නේ. මේකෙන් බේරලා යන්න. හරි ඒක ගියාර පැත්තට ආශෙනික කැපියන්. අම්මට තෙලි. දැන් දෙකක්ම තියෙනවා. මේ දෙකෙන් බේරලා යන්න. මේකේ තව මං එක මිෂන් එකක් විතර ගහයි. හරිද? වැඩිය ගහන්නේ යන්නේ ඒක. හරි මචං මෙතන දොරක් තියෙනවා. ඒ දොර ලොක්ලු හරිද? ඒ දොර ලොක් එක අරගන්න යතුරක් හරි මිටියක් හරි ක්ලෝබාර් එකක් හරි හොයාගන්න ඕනේ. ක්ලෝබාර් එකක් තියෙන්නේ මෙතන තියෙන්නේ. ඔව් මචං. හැම ගේම් එකකම ක්ලෝබාර් එකක් තියෙනවනේ. හැම හොරර් ගේම් එකකම ක්ලෝබාර් එකක් තියෙනවා. අන්න ඒකයි මචං. යම. හරි. දැන් මේ ලොර අයියෝ බා ක්ලෝබාර් එක යන වරේ යනවා මේ දොර කඩගන්නට. හරි මචං මෙතනක් තියෙනවා CCTV කැමරාවක්. හරිද? එතනින් යන්නේ කොහොමද? එතනින් ගියොත් නම් ලොවෙත් මාට්ටු ක්‍රවුච් වෙන්න කරන්නේ අන්න ඒකයි. මේ පැත්තට අම්මට තේරෙනවා පොලිස් කාරයෙක් ඉන්නවා. හරිද? පොලිස් අයියා කෙනෙක් ඉන්නවා. මම හිතන්නේ මූවද කොහෙද මරන්න තියෙන්නේ. හරි මචං මම CCTV කැමරා ඔෆ් කරා තනින්. ඔයගොල්ලෝ දැක්කද දන්නේ. හරි මේ මොකද්ද මේ?
අර තුවක්කුවක් වගේ එකක් හම්බුණා. හරිද? මොකද්ද බං? මොකද ගන්නේ? අයිසට්. අඩු අර ඇන විදින මැෂින් නෑ කඩද අරුගේ මූණ යකෝ. පේනේරයක් වෙනකම් මචං අරු වර්ගේ ඇන විදිනවා. අඩෝ. අපේ 6 වෙනි මිනිමරුවත් අපි සාර්ථකව කරා. මං හිතන්නේ අපි 7 වෙනි මිනිමරුව තියෙන්නේ. හරිද? ඈ පොඩ්ඩක් ඉන්න. අර කවුද බං අර? අඩෝ ඒකේ නූල් පොටක් ගන්න තු ඩයල් එකක් දානවා මචං. පොඩ්ඩක් ඉඳපන්. මොකද කරන්නේ? අඩෝ මෙතන ඩයල් එකක් ඉන්න පොඩ්ඩක් සම්මල. අපිට මේ පැත්තට යන්න අඩෝ මම අපිට බානින් අඩෝ මේ දන්නේ හරිද මම මිනිමරුවේ කරිද ඔබ මොකෙද්ද කියපන්කෝ. ඩක් ඉඳපන්. ඌ අපිට එතන යන්න දෙන්නේ නැහැ. හරිද? අපි මුගේ ඇදුම් ටික ඇද ගමු. හරිද? ඇදගෙන යන්. එතකොට මූ ඉතින් අපිට යන්න දෙයි. එතකොට මූ මෝඩියා මචං රැවටෙනවා. හරි. මේ මොකද්ද තියෙන්නේ? සබන් කෑල්ලක් නේ. අඩු සබන් කෑල්ලකින් කොහොමද ගහගු මිනිහෙන් මරන්නේ? අනේ මන්ද මචං. අපි සබන් කෑල්ලක් කරන් යනවා දැන්. හරි. සබන් කෑල්ල අතනින්ද කොහෙද දාන්න තියෙන්නේ? හරිද? දාපන් ඔන්න ඔතනින් සබන් කෑල්ල. හරි. දැන් මොකද කරන්න තියෙන්නේ? අඩු මේ ඩෙස් එක තල්ලු කරන්න තියෙන්නේ. දැන් මොකද්ද අර ෆයර් ලාම්ප් එකක් වගේ තියෙනවනේ. ඒක ගහපන් බලන්න. හරි අම්මට ඩොග් දත් ටික බඩට ගියා. මොකද්ද කරන්න තියෙන්නේ? මේකට පයින් ගහන්න කියලා කියන්නේ. අම්මට ඩොග් ඉවරයි. හරි ඉතින් මචං මං අදට ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ ඔච්ච. මේ මොකෙද්ද මේ? ගහපන් ඔකට. ගහපන් ඔකට. ගහවි ඔකට. ඔලු පැලෙන්න ගහවි. දැක්කනේ. ඌටියද හරිද? කොහොම හරි මචං මං කීකීදී මොකද්ද? මං අදට ප්ලේ කරන්න හිතාගෙන ඉන්නේ ඔච්චරයි. හරිද? ඉතින් අදට ගිහිල්ලෙන්නම්. බයි බයි. දැන් මේක ඇති. මයි යනවා. ඇති.